මහනුවර දිස්ත්‍රික්කයේ හසලක උඩත්තව නෙළුම්මල ගම මේ වෙන විට නෙළුමක්වත් නැහැ මලක්වත් නැහැ ගමත් අන්ධකාර වීගෙන යනවා. මේ ගමේ හිටු පවුල් සංඛ්‍යාව කීයද? ඒ පවුල් සංඛ්‍යාව මේ වෙන විට අස්ථානගත වෙලා තියෙනවා. මහා විශාල වශයෙන් ව්‍යසනයකට පත්තික අවස්ථාවේදී අපි දැක්කා මියගිය අයගේ මලමිනි 23ක් පමණ ගොඩගත්තා. අනිත් ඒවා දකින්නවත් නැහැ. නමුත් දැන් බලන්නකො ගමේ තියෙන මේ සිරියාවේ කියන්නේ මේ වෙන විට කිසිම දෙයක් නැහැ. මහා පරිමාණයෙන් තිබෙ මහ විශාල ගම මේ වෙන විට සෝදා පාළුවට ගිහිල්ලා ආරේ නාය යනකොට නායට ඔක්කොම ගිහිල්ලා ජනතාවත් ගියා ඔක්කොම ගියා. මේ ව්‍යසනයේ එන්නට පෙර වර්තමාන රජය නිදාගෙනද හිටියේ. තොපි ටික ඇමතිවරු 159ක් හිටියා. මේ ඇමතිවරු 159 දෙනා මොකද කරේ? මේවා සම්බන්ධව ඉන්දියාවෙන් සහ වෙන රටවල් වලින් පැහැදිලි කිරීමක් කරා නේද ලංකාවට? මේක ආපදා කළමනාකරන ආයතන තියෙනවා. ආපදා කළමනාකරන අයට ඒ අදාළ අංශ වගකීම් නිලධාරී මොනවද කරේ? නිලධාරී මහතුරු මේ සම්බන්ධව ක්‍රියා නොකරේ මොකද? ජනාධිපතිවරයාගේ සිට 159 දක්වා රාජ්‍ය නිලධාරී සියලු දෙනා මේකට සම්බන්ධව වගකිය යුතුයි. ජනාධිපතිතුමනි මේ සම්බන්ධ විශේෂ කොමිටියක් පත් කළා. මේවා සොයා බලන්න. මේ නාය මීට පෙර මේ දිත්වා උනාටුව සම්බන්ධව අපි දැක්කා යම් මාධ්‍ය ඉන්දියාවෙන් පවා කියලා තිබුණා. ඇයි මේවා එන්නට පෙර මේවාට පිළියම් නොකරේ කියන එක අපිට ප්‍රශ්නයක්. ඒ නිසා මතක තියාගන්න අද වෙන විට මේ අපේ ඔබ තමුන්නාස්ලා ඡන්දයෙන් බලයට පත්විච්ච ඇමතිවරු ටික මුන් හෙලිකොප්ටර් අරගෙන යනවා. කොහෙද මඩ කලපුවට හෙලිකොප්ටරේ ගිහිලා වටේ සංචාරයක් ගලා ලස්සන බලනවා. යකෝ තොපිට ඡන්දේ දුන්නේ හෙලිකොප්ටරේ ගිහිලා ජනතාව බේරා ගන්න මිසක් මේ chance කරන්න නෙමෙයි. ඒ නිසා ඒවා බලනකොට පසුගිය රජයේ පාවෙලා තමුන්නාස්ලා බලයට පත් කරගත්තේ ජනතාවගේ ප්‍රශ්න හරියාකාරව හඳුනාගෙන ජනතාවගේ ප්‍රශ්න විසඳයි කියලා එකෙක්වත් නැහැ. අද පාර්ලිමේන්තුවේ අරුචුනා කෑ ගහනවා උඹලා පාර්ලිමේන්තුවේ 250 ගානක් ඉන්නවා. එකෙක්වත් 225 ගානක් කරනවා. එකෙක්වත් කතා කරන්නේ පාර්ලිමේන්තුවේ 225 දෙනාම ගුල්ලෝ වගේ හාල් කෑවා වගේ ගුල්ලෝ හාල් කනකොට උණු ටිංග යන්නේ. ඒ වගේ මුන් ටික පාර්ලිමේන්තුවේ 225 දෙනාගේ එකෙක්වත් කතා කරන්නේ උඹලා කියලා කතා කරනකොට එතකොට පාර්ලිමේන්තුවේ අර්ජුනා කරන්නේ උඹලා කියලා කතා කරනකොට එකෙක් සිංහලෙක් හරි නැගිටලා කතා කරනවා උඹ කටවහපයි පරයෝ කියලා කතා කරාද? එකෙක්වත් කතා කරන්නේ ඔක්කොමාගම ඒ වෙන විට මේ උඟුරු දාණ්ඩවල් කැඩිලා බිදිලා ගිහිල්ලා කතා කරන්න කටවල් වල මොකවත් නැහැ වචනයක් නැහැ. අර්ජුනා කතා කරා නියමාකාරව රණවිරුවන් වෙනුවෙන් කතා කරේ. රට මේ රට ආරක්ෂා කරපු සෙබළු වෙනුවෙන් කතා කරේ. සෙබළු උන්ටන සෙබළු අපිට රණවිරුවෝ. අර්ජුනා කියන්නේ ඔයගොල්ලන්ට සෙබළු අපිට රණවිරුවෝ. ඒ නිසා මේ රණවිරුවෝ ගැන ඉතා පැහැදිලි කිරීමක් කරා අර්ජුනා විතරයි. ඒ නිසා රණවිරුවෝ ආරක්ෂා කර රණවිරුවන්ගේ ජැකට් දුන්නාද? ඒතුමා කියනවා ජැකට් තිබුණේ නැහැ කියලා. එසේනම් ආරක්ෂක අමාත්‍යවරයා තමුන්නාස්ලා ඔක්කොම කියන්න ඕනි මේ අයට ජැකට් නොදී සේෆ්ටි ජැකට් එක නොදී වැඩ කටයුතු කර සම්බන්ධව ක්‍රියා කරන්න ඕන. මේවා සොයා බලන්න. අද රට අනිත් විපක්ෂයක් නා විපක්ෂයයි රජයයි පාර්ලිමේන්තුවේ කෑකෝ ගහ ගන්නවා. ඒවා ගහගෙන වැඩක් නැහැ. විපක්ෂය සහ මේ රජයේ ඒකාබද්ධ වෙලා අනිකුත් දේශපාලන පක්ෂ ඒකාලා මේ රටේ වෙලා තියෙන හානිය බලපල්ලා හානිය ගැන ගිහිල්ලා මේ උදව් කරපල්ලා කෙනක මම මේ අවස්ථාවේ සිහිපත් කරන්න. මේ රටේ ඉන්න සියලු දෙනාටම ආධාර අවශ්‍යයි. හැබැයි මේ මාලිමාවේ ගිණුම ජනතා විමුක්ති පෙරමුණේ ගිණුම ඊළඟට පොදු ජන පෙරමුණේ ගිණුම එක්සත් ජාතික පක්ෂයේ ගිණුම සමග ජන බලවේගයේ ගිණුම ඕ දේශපාලන පක්ෂවල ගිණුම් ටික ඇති මේ රට නැවත ගොඩ ගන්න. ස්තුතියි. තෙරුවන් සරණයි.